තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම. අපේ විහාරස්ථානයේ පිහිටලා තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 650 මඩාටුගම බක්මීගහ උල්පත තුලාන ගම්මානය තුල තමයි අප විහාරස්ථානයේ පිහිටලා තිබෙන්නේ. අප විහාරස්ථානයේ 2016 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුන කෙටි කාලීන සංවර්ධනයක් සහිත විහාරස්ථානයක්. මේ වන විට අප විහාරස්ථානයේ පර්වත මස්තකයෙහි ආශිංසන මුද්‍රාව සහිත අඩි 57යි අඟල් 3ක් උසකින් යුක්ත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාව. මේ ඔබ දකින්නේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වන ස්ථානයේ කොන්ක්‍රීට් අතුරන ආකාරය තමයි මේ හැමදෙනාටම දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. අපේ විහාරස්ථානයේ යාබදව ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානය, එවාගේම කහල්ල රක්ෂිතය, එවාගේම රෝස තිරුවානා කඳුවැටිය ආදී ස්වභාවික පරිසරයේ විදහාපාන ස්ථාන කිහිපයකින් අපේ විහාරස්ථානයේ සමන්විත වෙලා තිබෙනවා. අපේ විහාරස්ථ පර්වත මස්තකයේ සිට මේ ස්වභාවික පරිසරයේ හැම කෙනාටම දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එවාගේම අපේ බලාපොරොත්තුව වෙන්නේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වයේ පිහිටා තිබෙන බලවත්ම ස්ථානය ඓතිහාසික රත්නමාලී චෛත්‍ය රාජාන් වහන්සේට මුහුණලා තමයි අපි නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ විහාරස්ථානයට සහසම්බන්ධ වන හැම කෙනාටම මෙතුවක් කාලය පුරාවට විශාල ආශිර්වාදයක් ලැබිලා තිබෙනවා. එනිසා ඒ ආශිර්වාදය වැඩි කරන්නට අපි විශ්වයේ තිබෙන බලවත්ම ස්ථානයට මුහුණලා නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපි පිළිම වහන්සේගේ වැඩ කටයුතු ලක්ෂ 90කට ආසන්න ප්‍රමාණයක් අවසන් කරලා තිබෙන්නේ. හැමදෙනාම දකින්නේ පිළිම වහන්සේ නිර්මාණය වන ඒ භූමිය සකසන ආකාරය, කොන්ක්‍රීට් අතුරන ආකාරය තමයි හැමදෙනාම දකින්නේ. ඒ නිසා අපි හැම කෙනාටම බොහොම කාරුණිකව ආරාධනා කරනවා බක්මීගහ උල්පත ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරස්ථ පර්වත මස්තකයේ ඉදිවෙමින් පවතින ආසියාවේ විශාලතම ආශිංසන මුද්‍රාව සහිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු යහුසුලුව අවසන් කර ගැනීමට ශ්‍රම දාන දායකත්වයේ ලබා දෙමින් අටමහා කුසල් ගණයට ඇතුළත් වෙන මෙම කුසල කර්මයට සහ සම්බන්ධ වන මෙන් හැමදෙනාටම බොහොම කාරුණිකව සිහිපත් කර සිටිනවා. හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයම ලැබේවා. තෙරුවන් සරණයි. බුදුබණ පාදයක් සවන වැකේවා, බුදුගුණ පමණක් සිතට නැගේවා. අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවි පෙනේ.